Welcome to Vanilla Vlogs. ඔන්න අපි අලුත් අවුරුද්දේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள். ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. දෙමළෙන් කියන්න නම් මම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. ඉතින් අලුත් අවුරුද්දේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් මේ අවුරුද්දේ කියලා ඉවරලා කරන පළවෙනි වීඩියෝ එකත් මේක අන්තිම වීඩියෝ එක වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ වගේ වීඩියෝ එකක් කරන්න මේ try කරන තුන්වෙනි පාර. ඉතින් තුන්වෙනි පාර try කරන්නේ. ඉතින් මේ අතරම විශේෂත්වයක් තියෙනවා මේ වීඩියෝ එක කරන වෙලාවේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ඩ්‍රෝ එකක් අද ගිහිල්ලා දෙනවානේ. අද තමයි මේ අවුරුද්දටම පළවෙනි එක්ස්ප්‍රස් එන්ට්‍රි ඩ්‍රෝ එක ගිහිලා තියෙන්නේ. ඒකත් ගොඩක් කට්ටිය එක්ස්පෙක්ට් කරපු විදියට වගේම ස්කෝර් එකේ ලොකු ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. 511ක්. ඉතින් ඒකත් එක්කම නිලංග අද මේ ඩ්‍රෝ එකේ ඉන්විටේෂන්ස් ආපු හැමෝටම අපි සුබ පතනවා. ඔව් විශේෂයෙන්ම ලංකාවේ අයට අපි සුබ පතනවා. ඉතින් 511ක් ස්කෝර් එක ගොඩ ඩ්‍රොප් වෙලා තියෙනවා. මේ ඉමිග්‍රේෂන් ටොක්ස් දෙන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. නමුත් මේක අර විශේෂ දවසක් නිසා මම මෙන්ෂන් කරන්න හිතුවා. ඉතින් හැමෝටම අපි සුබ පතනවා හම්බෙච්ච අයට. ඉතින් නොහම්බෙච්ච අයටත් මේක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එක ලකුණකින් මිස් වෙච්ච අයත් ඉන්නවා. ඉතින් ඒ අයටත් ඉදිරියේදී මේක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිත් ඒ තමයි ඉතින් මේක මේ අවුරුද්දේ දෙවෙනි ඩ්‍රෝ එකනේ. ඉතින් මේ අවුරුද්දේ දෙවෙනි ඩ්‍රෝ එක ඊට කලින් PNP ඩ්‍රෝ එකක් ගියා. ලිමිටඩ් ප්‍රමාණයකට තමයි දීලා තිබ්බේ. මේ වීඩියෝ එක කරන කලින් තව වර්ක් පර්මිට් එකේ විශේෂ වෙනසක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒවත් ඔක්කොම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉගෙනීම ඉවර කරා. ඒකත් එක්කම අපිට ඇත්තටම වෙලාවක් නැති වුණා අපේ channel එකට වීඩියෝස් ගේන්න. ඉතින් ගොඩක් දේවල් අපේ ජීවිතේත් වෙනස් වුණා. කලින් ලන්ඩන් වල හිටිය එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් ඒකත් එක්කම අපි ස්ටඩිස් ඉවර වෙලා අපි මිසිසාගා වලට මූව් වුණා. ඔව් විශේෂයෙන් කියනවා නම් ඒ කියන්නේ අපි මේක කිව්වත් හරි ඒ කියන්නේ අපි ගත්ත හොඳ ඩිසිෂන් එකක්. ඉතින් අපි මේක ගැන අපි ඉස්සරහටත් තව කතා කරනවා. මොකද මේ අපි ආපු කාලේ ඉඳන්ම අපි ඇත්තටම ෂෙයාර් හිටියේ. ඉතින් ලන්ඩන් වල අපි හිටියා. ඊට පස්සේ ලන්ඩන් වල තව එකකට ගියා. ඊට පස්සේ මිසිසාගා වලට ඇවිල්ලා තව අපි ආවෙක ඒකට එක ෆැමිලි එකත් එක්ක හිටියේ. ඉතින් දැන් ෆයිනලි දැන් අපි වෙනම අපිම කියලා තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිම කියලා කිව්වට අපි තාම රෙන්ට් එකට ඉන්නේ. නමුත් මේකේ ජීවත් වෙන්නේ අපි විතරයි. ඉතින් මේකත් ඇත්තටම අපිට මේ විශේෂ හේතුවක් වුණා. මේ මොකද අපිට හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වෙච්ච හේතුවත් ඉතින් අපි ෂෙයාරින් දැද්දී කාලය ඒත් එක්කම අපිට මේ වීඩියෝස් කරගන්න කාලය සහ කාලේදී කුලේ බලන්න බල හිටියා. ඉතින් ඒකත් එක්ක අපිට කරගන්න බැරි වුණා. ඉතින් නමුත් දැන් අපිට හිතන වෙලාවක අපිට ඕන විදියකට අපිට මේක දැන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා අපිට දැනෙච්ච නිසා ඉතින් අපි මේක පටන් ගන්න කියලා හිතුවා. අපි කරන වීඩියෝස් ඇත්තටම වෙනස්. ඉතින් ඔයගොල්ලෝ ඒක හොඳටම දන්නවා. ඉතින් ඒකත් එක්කම අපි මේ වීඩියෝස් කරපු නැති කාලෙත් අපිට ගොඩක් අපේ යාළුවෝ අපි මෙසේජ් කරලා තිබ්බා. ඔව් ගොඩක් කියන්නේ දෙමු ගොඩක් නේ කීප දෙනෙක් කියලා. ඒත් මෙසේජ් කරලා තිබ්බා තව එන්කරේජ් කරා ඇත්තම කිව්වොත් තව වීඩියෝස් ගේන්න. ඒ කිව්වොත් ලංකාවෙත් ගොඩක් කට්ටිය ඉන්නවා කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ ගොඩක් අප්ඩේට්ස් තියෙනවා, ගොඩක් චේන්ජස් වෙලා තියෙනවා. මෙහෙ මොනවද වෙන්නේ කියන එක ඇත්තටම මෙහි ඉන්න කට්ටිය කිව්වොත් තමයි අපේ ලංකාවේ මිනිස්සු දැනගන්නේ. ඔව් ඉතින් මේ වෙච්ච වෙනස්කම් දැන් සමහර අයට මේක ඩිස්කරේජ්මන්ට් එකක් වෙන්න පුළුවන් මේ රටේ එන්න. නමුත් එහෙම කියලා මේක මේ ඉවර නැහැ. මේකට එන්න ඇවිල්ලා මේකෙන් ගොඩ යන්න පුළුවන් කියන සම්භාවිතාවය කියන එක ඉවර නැහැ. නමුත් මේක ගැන අපි වෙනම අපි කතා කරන්න. නමුත් මේ ඔයගලන්ට දැනුම්දීමක් විදිහට අපි කරන්නේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට කතා කරපු කීප දෙනාටත් ඉතින් අපි අවුරුදු 2කට ආසන්න කාලයකට අපි වීඩියෝස් නොකර හිටියට
අපිට තාමත් අපේ Facebook page එකේ හැම අපිට හැමදාම වගේ notifications එනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපේ videos තාමත් බලනවා. ඉතින් ඒකට ගොඩාක්ම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි අපිත් තීරණය කරේ ඕකේ හරි දැන් අපි මේ අවුරුද්දේ ඉඳලා videos ටිකක් කරමු කියලා. ඔව් ඉතින් ඉස්සරහට වෙනස් විදිහකට ඉතින් අපි මේකෙදී රට ඇතුලේ වෙන්නේ මොනවාද ඉස්සරහට වෙන්න පුළුවන් චේන්ජස් ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන් කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඒත් එක්කම ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එක අපි කොහොමද ජීවත් වෙන්නේ අපි මේ මෙහෙට ඇවිල්ලා අවුරුදු 3ක් දැන් වුණා. ඉතින් ඔව්. අපේ මේ කාලේ අපේ එක්ස්පීරියන්ස් එක මොනවද අපි කොහොමද ජොබ්ස් හොයාගත්තේ අපි කොහොමද ගෙවල් හොයාගත්තේ ඉතින් ඒ වගේ අපිට තියෙන ඔක්කොම එක්ස්පීරියන්ස් අපි ඕගලන්ත් එක්ක තව ඉස්සරහට ෂෙයා කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඔව් දැන් විශේෂයෙන්ම දැන් කාටට දෙන්න පුළුවන් අයියෝ මේ කැනඩාවට එන එක දැන් ලිමිට් වෙලා තියෙනවා දැන් මේ කැනඩාවේ ඉඳන් මේ කැනඩාවට එන්න ඕන විදිය ගැන වීඩියෝස් කරන්න අවශ්‍ය නැහැ නෑ එහෙම නැහැ මොකද දැනටත් ඉන්නවා මේ වෙනකොටත් දැන් ඒප්‍රිල් වල ස්ටඩිස් ඉවරලා අවුට් වෙනවා ඉන්නේ ඉතින් මේ අය කොහොමද ඒගොල්ලන්ගේ ලයිෆ් එක ස්ටාර්ට් ප්ලෑන් කරගන්නේ කොහොමද ජොබ්ස් හොයාගන්නේ මොන වගේ චැලෙන්ජස් වලද මුහුණ දෙන්නේ ඉතින් PR එකට ලෑස්ති වෙනා ඉන්නවා ඉතින් අපිත් තාම PR එකට ලෑස්ති වෙනවා ඉතින් ඒ වගේ අය කොහොමද මොන වගේ දේවල් වලද යන්නේ මොකද අපි මේ රටට එද්දි අපිට කවුරුත් එහෙම ගයිඩ් කරන්න කවුරුත් හිටියේ නැහැ නමුත් අපි කරන මේ වීඩියෝ එකකින් වචනයකින් හරි ඔයගලන්ට ගයිඩන්ස් එකක් ලැබෙනවා නම් ඉතින් ඒක තමයි අපේ ලොකුම පරමාර්ථය ඒක තමයි ඒකත් එක්කම දැන් ගොඩක් ලංකාවේ ඉන්න අපේ යන්ග්ස්ටර්ස්ලා කැනඩාවට ඇවිල්ලා හයි ස්ටඩීස් කරන්න ඕනි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්වත් අපි ඩිස්කරේජ් කරන්න හොඳ නැහැ. මෙහි තියෙන process, rules, changes ඒවා එක්කම. ඉතින් අපේ වීඩියෝස් වලින් අපි ඒගොල්ලන්ටත් ගොඩාක් ඉන්ෆර්මේෂන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන අපිත් එක්ක මෙච්චර කාලයක් අපිත් එක්ක එකතු වෙලා හිටියා වගේ තවත් ඉස්සරහට එකතු වෙලා ඉන්න. ඉතින් අපෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයගලන්ට. ඔව් ඉතින් මම හිතන්නේ ඇතිනේ පළවෙනි එක එච්චර දිගට කරන්න උවමනාවක් තිබෙන්නේ නැහැ නමුත් ඉතින් පටන් ගත්ත එක කතා කරන්න ගත්තාම ඒක ඉවරයක් වෙන්නේ නැහැ ඒක කැනඩාවේ එච්චර විස්තර තියෙනවා ඔයගලන්ට අපි එක්සයිටඩ් ඉතින් මේ දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඉතින් එහෙනම් අපි ආයෙත් තව අලුත් වීඩියෝත් එකක් අරගෙන ඔයගලන්ට හම්බෙමු හැබැයි හම්බෙන දවස ආයි කියන්න බෑ හැබැයි ඔයගොල්ලෝ මොනවා හරි ඉන්ෆර්මේෂන් දැනගන්න ඕන නම් අපේ මොනවා හරි ඔයගොල්ලෝ මොන වගේ දේවල් එක්ස්පෙක්ට් කරන්න කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට වෙලාවක් තියෙන වෙලාවට අපි අනිවාර්යෙන් ඒක ගැනත් අපි විස්තර අරගෙන එන්න. විස්තර හොයාගෙන ඒක තමයි ඔයගලන්ට ප්‍රශ්න තියෙන දේවල් ඔයගලන් දැනගන්න අවශ්‍ය කරන දේවල්. ඉතින් මොකද ඉමිග්‍රේෂන් සහ මේ වෙන දේවල් සම්බන්ධයෙන් අපි දන්න යාළුවෝ ඉන්නවා මේ ගැන හොඳට අධ්‍යයනය කරලා ස්ටඩි කරලා මේ දේවල් ගැන. ඉතින් විශේෂ එක එක දේවල් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් තියෙනවා. ඉතින් ඔයගලන්ට උදව්වක් විදිහට ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඉතින් අපිට පුළුවන් විදිහට අපි උදව් කරන්න. මේක මේ ඉමිග්‍රේෂන් සර්විස් එකක් නෙමෙයි. ඒක නම් ඇත්තටම කියන්න ඕනේ. මොකද අපි මේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ප්‍රැක්ටිස් කරන අය නෙවෙයි. ඒවට වෙනම ඉන්නවා. නමුත් අර ඔයගලන්ට එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් ඉතින් අපිට ඒ සම්බන්ධව උදව් ගන්න පුළුවන්. හරි. එහෙනම් මේක මෙතනින් දැන් ඉවර කරනවා. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඕකේ ඉතින් ඔක්කොම පරිස්සමෙන් ඉන්න. හොඳින් ඉන්න. ඔව් ඊළඟ පාරේ නම් හම්බ වෙමු. තැමිල් වලින් යනවා කියලා කියන්නේ නැද්ද ඒක? ඔව් ඉතින් එහෙනම් මම වණක්කම් කියලා ඉවර කරනවා. හරි එහෙනම් see you all take care. Alright, jai ho guys.